ඔයාලට කොහොමද මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නේ. අපි මේ පහු කරන් යන්නේ කොග්ගල මාර්ග පහක් එකට හම්බෙන තැන. පළවෙනි එක තමයි මුහුදු මාර්ගය, මහා මාර්ගය. ඊට පස්සේ හම්බ වෙනවා දුම්රිය මාර්ගය. ඊට එහා පැත්තේ ගුවන් මාර්ගය සහ වැව් මාර්ගය යන තැන් පහම එකට බලා ගන්න පුළුවන් කොග්ගල. තව අපි එනකොට යන්න හිතන් ඉන්නවා කොග්ගල තියෙන ලස්සන පන්සලක් බලන්න. අපි ඒ තැන එනකොට බලමු. අපි ඉස්සෙල්ලම යන්න හදන්නේ මිරිස්සි තියෙන කොකනට් ට්‍රී හිල්ස් එක බලන්න. ඔයාලා ගාල්ල පැත්තේ ඉඳන් එනවනම් ඒක තියෙන්නේ හරියටම දකුණු අත පැත්තේ. හැරෙන තැන තියෙනවා බෝඩ් එකක් ගහලා සන්සෙට් බාර් කියලා බෝඩ් එකක්. එතනින් ඇතුළු පාරට තමයි යන්න ඕන. ඇතුළට යනකොට වාහන එහෙම දාන්න පාකින් එකක් තියෙනවා. අපි දැන් මේ යන්නේ එතන වාහන නවත්තලා උඩට යන්න ඕන ටිකක් ඇවිදගෙන. ඔහොම ඉස්සරහට ටික දුරක් යනකොට දකුණු අත පැත්තට පඩි පෙළක් තියෙනවා. එතනින් හැරිලා තමයි තව ටිකක් දුර ඉස්සරහට යන්න ඕන තැන බලන්න නම්. අපි මේ පඩි පෙළ නැගගෙන යන ගමන් තමයි ඉන්නේ. මෙතන ලස්සනට මුහුද පේනවා. පාර නම් හැබැයි දුෂ්කර නෑ. පාර නම් හොඳට තියෙනවා යන්න පුළුවන් තත්ත්වෙක. මෙතන නම් මාරම ලස්සනයි. ඈත කඳුනින්නයේ සිටියදී පියඹලා චිරන් පාට සමනල්ලු රැන අද වගේ සිහි වුණා. අපි දැන් මෙතනින් ඇවිදගෙන දකුණු අත පැත්තට ආපහු හැරෙද්දී අපි යන්න ඕන ප්ලේස් එක හම්බ වෙනවා. මේ බලන්නකො ලස්සන මෙතන. අපි සතිය දවසක තමයි ගියේ. ගොඩක්ම ෆොරිනර්ස්ලා තමයි මෙතන බලන්න ආවේ අපි ඉන්නකොටත්. ෆොටෝ එහෙමනම් ගහන්න බැරි වුණා. අපි ගියපු දවසේ ටිකක් සෙනගෙම හිටියා. ඔයාලට ෆොටෝ ගහන්න ඕන නම් උදේ වරුවක වගේ ආවොත් හොඳයි. අපි යනකොටත් මේ වෙලාව 12 වගේ වෙලා තිබ්බා. අපි දැන් ආවේ හංගම සීක්‍රට් බීච් එක බලන්න. අපි නම් මෙතනට කලින් ඇවිල්ලා තිබ්බේ. ඒනවට මල්ලිලා දෙන්න ඇවිල්ලා තිබ්බේ නැති හින්දා එයාලා දෙන්නත් ආවා. බලන්න ඕනේ කිව්වේ හින්දා. මේක මාතර පැත්තේ ඉඳන් එනකොට වම් අත පැත්තේ තමයි තියෙන්නේ. අපි නම් පාරේ අයිනේ වාහනේ දාලා ඇතුළට චුට්ටක් යන්න ඕනේ විදගෙන ඒකෙත්. මේ යන පාරේ දිගටම යද්දී බීච් එක හම්බ වෙනවා. අපි කලින් ගියපු දවසක නම් මෙතන වීඩියෝ එකක් අරගෙන ෂෝට් වීඩියෝ එකක් ඔයාලට දාලා ඇති. ඒ වීඩියෝ එකත් බලන්න. මේ තමයි අහංගම තියෙන බීච් එක. එතනත් මාරම ලස්සනයි. ෆොටෝ හැම ගහන්න ලස්සන තැන් තියෙනවා ඇතුලේ. ඈත කඳුනින්නයේ සිටියදී පියඹලා චිරන් පාට සමනල්ලු රැන අද වගේ සිහි. ඊට පස්සේ මෙතන බීච් එකත් බලාගෙන මම ඔයාලට යනකොට කිව්වනේ කොග්ගල ආරණ්‍යයකටත් යන්න හිතන් ඉන්නවයි කියලා. මේක කොග්ගල අර මම මාර්ග පහක් පෙන්වුවේ. අන්න එතන අතුල් පාරකින් තමයි යන්න තියෙන්නේ. මට එතන නම් වීඩියෝ කරන්න බැරි වුණා. මෙතන ආරණ්‍යයේ නම තලාතුඩුව ආරණ්‍ය සේනාසනය. මාරම ලස්සනයි. නිස්කලංක පරිසරයක තමයි තියෙන්නේ. ඇතුළට ඇවිදගෙන යන්න ඕන. ආරණ්‍ය බලන්න නම් අපි මේ එකට යන ගමන් තමයි ඉන්නේ. මේ ඔයාලා දකින්නේ ආරණ්‍යයට යන පාර. මාරම ලස්සනයි දෙපැත්ත. මේ ගඟේ නම් බෝට්ටු සවාරි යනවා කියලා නම් කියනවා කට්ටිය. ඒක නම් හරියටම දන්නේ නැහැ. අපි ඒක අහන්නත් ගියේ නැහැ හැබැයි. මාරම ලස්සනයි කොහොම හරි. ඇතුළට යද්දි මෙන්න මේ වගේ කැලෑවක්වත් නෙවෙයි. ඒනවට ලස්සනයි එතන. මෙහෙම ටිකක් ඇවිදගෙන නම් යන්න තියෙනවා ඇතුළට ටිකක් දුරට. මේ පාර දිගේ තමයි අපි ඇවිදගෙන ගියේ. මෙහෙම ටික දුරක් ඇවිදගෙන යද්දී අපිට පන්සල හම්බ වෙනවා. අපි මෙතන වැඩි වෙලාවක් හිටියේ නැහැ. වැඳලා
ඉක්මනට ගෙදර එන්න පිට. එහෙනම් අදට අපි ගිහින් එන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා like එකක් දාන්න.